beauty and health ටීකසි උතට ඔයාලා ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලා එක්ක කතා කරන්න යන්නේ ප්‍රොසමයිඩ් කියන ඖෂධය ගැන. ප්‍රොසමයිඩ් කියලා කියන්නේ ඩයුරටික් කාණ්ඩයේ ලූප් ඩයුරටික් කියන කොටසට අයත් වෙන ඖෂධයක්. මේ ප්‍රොසමයිඩ් වලට මේ ලූප් ඩයුරටික් කියන නම ලැබිලා තියෙන්නේ මේ ප්‍රොසමයිඩ් ක්‍රියා කරන්නේ අපේ වෘක්කාණු වල තියෙන ලූප් ඔෆ් හෙන්ලේ කියන කොටස නැත්නම් හෙන්ලේ පුඩුව කියන කොටස ආශ්‍රිතව නිසා. මේ හෙන්ලේ පුඩුවේදී සෝඩියම් අයන, ක්ලෝරයිඩ් අයන, පොටෑසියම් අයන වගේ අයන ශරීරයට ප්‍රතිශෝෂණය වෙන එක නවත්තන එක තමයි ප්‍රොසමයිඩ් මගින් කරන්නේ. ඉතින් මේ විදියට මේ අයන ශරීරයට ප්‍රතිශෝෂණය වෙන එක නැවතුනහම අපේ මුත්‍රා සමග මේ අයන පිට වෙලා යනවා. ඒ වගේම ශරීරයෙන් වැඩිපුර තරල පරිමාවක්, වැඩිපුර මුත්‍රා පරිමාවක් ශරීරයෙන් පිට වෙනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා මේ ප්‍රොසමයිඩ් පෙත්තට ගෝට පිල් කියලා කියනවා නැත්නම් මුත්‍රා පෙත්ත කියලාත් හඳුන්වනවා. ඉතින් මේ ප්‍රොසමයිඩ් භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලදීද? අපේ ශරීරයේ ඉදිමුමක් ඇති වෙලා තිබුණොත් එහෙම අන්නේ අවස්ථාවලදී වෛද්‍යවරුන් විසින් මේ ඖෂධ ලබා දෙනවා. මොකද මම කලින් කිව්වා වගේ අපේ ශරීරයෙන් තරලය ඉවත් කරන්න මේ ඖෂධයට පුළුවන් නිසා. ඊළඟට අපේ අප්මාවේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්, වකුගඩු වල ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේ අවස්ථාවලදීත් මේ ඖෂධය නියම කරනවා. ඊට අමතරව හෘද ආකර්මණය වීම කියන රෝගයේ තත්ත්වයේදී අපේ ශරීරයේ තරල එකතු වෙලා මූණ, අතපය මේ දේවල් ඉදිමෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදීත් මේ ඖෂධය ලබා දෙනවා. ඒ වගේම අධික රුධිර පීඩනයේ තියෙන අවස්ථාවලදීත් මේ ඖෂධය ලබා දෙනවා අපේ හાર્ට් එකට තියෙන වර්ක් ලෝඩ් එක අඩු කරන්න. ප්‍රොසමයිඩ් සාමාන්‍යයෙන් පවතින ආකාර ගැන කතා කරොත් එහෙම මිලිග්‍රෑම් 40 පෙත්ත තියෙනවා. ඒ වගේම සිරප් තියෙනවා. ආයේ ඉන්ජෙක්ෂන් තියෙනවා. ඉන්ජෙක්ෂන් සාමාන්‍යයෙන් රජිරෝහල් වලට තමයි ලබා දෙන්නේ. සිරප් පුඩා දරුවන් සඳහා ලබා දෙනවා. පෙත්ති තමයි ගොඩක්ම වැඩිපුරම භාවිතා කරන ආකාරය වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රොසමයිඩ් ලබා දෙනවා නම් උදේට තමයි ලබා දෙන්නේ. උදේට ලබා දෙනකොට මිලිග්‍රෑම් 20ක් නැත්නම් පෙත්තෙන් භාගයක් එමත් නැත්නම් මිලිග්‍රෑම් 40 පෙත්තක්ම ලබා දෙන්න පුළුවන් වෛද්‍ය නිර්දේශය අනුව. සමහර අවස්ථාවලදී දවසට දෙපාරක් ගන්න කියලා කිව්වහම ඒ සඳහා වේලාවල් නියම කරනවා. මොකද උදේ 8ට හවස 2ට වගේ තමයි ඒ වේලාවල් නිර්දේශ කරන්නේ. මොකද රාත්‍රියේදී මේ පෙත්ත ගන්න සිදුවනත් එහෙම මම කලින් කිව්වා වගේ ශරීරයෙන් වැඩිපුර මුත්‍රා පිටවන නිසා රෝගියාගේ නිින්දට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී මේ ඖෂධ වෛද්‍ය නිර්දේශය මත දවසට 3 වරක් ගන්න වෙන අවස්ථාත් තියෙනවා. මීට වඩා වැඩි මාත්‍රාවන් වලට යන වෙන අවස්ථාත් තියෙනවා. ඒ සියල්ල සිදු වෙන්නේ අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශයක් මත පමණයි. ඉතින් මේ ඖෂධයේ සයිඩ් ඉෆෙක්ට්ස් ගැන බැලුවොත් එහෙම බඩ වේලීම හෝ බඩ උරල් වීම හඳුන්වන්න පුළුවන්. එතකොට ක්ලාන්තය, කරකැවිල්ල වගේ හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව ඔටෝටොක්සිසිටි කියන කන ඇතුලේ ටින්ග්ලින් වගේ බෙල් එකක් ශබ්ද කරනවා වගේ සද්දයක් ඇහෙන එක, දමාස්පිඩු පෙරලීම, ලිදි මත ගතිය, ඒ වගේම ශරීරයේ අයන අසමතුලිතතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ අයන අසමතුලිතතාවයක් ඇති වෙනට හේතුව නම් අර සෝඩියම් ක්ලෝරයිඩ්, ඒ වගේම පොටෑසියම් අයන ශරීරයෙන් වැඩිපුර පිටවීම. ඉතින් මේ වගේ අවස්ථාවලදී වෙනත් ඔප්ෂන් වලට යන්න වෙන අවස්ථාවක් තියෙනවා. සමහරවිට මේකම පොටෑසියම් ස්පෙයාරින් ඩයුරටික් එකක් ලබා දෙන අවස්ථා තියෙනවා. ස්පයිරොලැක්ටෝන් වගේ. එහෙමත් නැත්නම් මේකම පොටෑසියම් ක්ලෝරයිඩ් කියන වෙනත් ඖෂධයක් ලබා දීලා අර පිට වෙලා යන අයන වෙනුවට තව අයන ශරීරයක ලබා දෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ හැමදේම සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශය මත පමණයි. ඒ නිර්දේශ කිරීමත් සිදු වෙන්නේ සීරම් ඉලෙක්ට්‍රෝලයිට් කියන පරීක්ෂණ පවක් කරලා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ ඖෂධ අපිට වෛද්‍යවරයන්ගෙන් නිර්දේශ කරන විදියටම අපි ලබා ගන්න ඕන. මොනවා හරි විවිධ සයිඩ් ඉෆෙක්ට් ඇති වෙනකොට, අයන අසමතුලිතතාවය ඇති වෙනකොට අපි ඒ පිළිබඳව වෛද්‍යවරයන් හරහා අපේ අදාළ ඖෂධ මාත්‍රාවන් වෙනස් කිරීම, වෙනත් ඖෂධ එකතු කිරීම කරගන්න පුළුවන්. මේ ඖෂධය භාවිතා නොකළ යුතු අය තමයි මේ ප්‍රොසමයිඩ්
වලට මේ ඖෂධයට ඇලර්ජි තියෙන අය, ඒ වගේම ගර්භණී අය, ඒ වගේම කිරි දෙන මවුන්. ඉතින් මම හැමදාමත් කියනවා වගේ මේ ඖෂධය ඔයාට වෛද්‍යවරයා නිර්දේශ කරද්දිත් ඔයා මොනවා හරි සප්ලිමන්ට්ස් ගන්නවා නම් හර්බල් රිමෙඩීස් මොනවා හරි ආයුර්වේද ප්‍රොඩක්ට් මොනවා හරි ගන්නවා නම් ඒ හැමදේම වෛද්‍යවරයාට කියන්න ඕනේ. මොකද හැම ඖෂධයකම අනිකුත් ඖෂධات එක්ක ඖෂධ ඉන්ටරැක්ෂන් අන්තර්ක්‍රියා ඖෂධ අතර අන්තර්ක්‍රියා ගොඩක් වෙලාවට පවතින නිසා. ඉතින් මම හිතනවා අදත් මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පාලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ ඖෂධ ලබා ගන්න අයවා දන්නවා ඉන්නවා නම් එයාලට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. දැනුවත් වෙන එක ගොඩාක් එයාලට වැදගත් වෙන නිසා. Thank you so much.